මෙන්න මේ ක්‍රියාවලිය ජේම්ස් ක්‍රියා සමාන කරන්නේ කෙලින්ම ලුණු ගෙඩියකට. ඒ ලුණු ගෙඩිය තමයි මගේ ඇස්තේ කුඩින් කියේ. ලහිරු මචං පොඩ්ඩක් කරේ. මේ පොත පෙරලපන් මගේ අත ලුණු කඳයි. ඒ පොයින්ට් එක තේරිලා නැහැ කියන්නේ මං කියපු එක පැහැදිලි වෙලා නැහැ. මේ ප්‍රශ්න අහනවා කියන්නේ. සෑම සාර්ථක මිනිසෙකුගේම පිටුපස පස්සපැත්තක් තියෙනවා වගේ සෑම සාර්ථක පුරුද්දක් පිටුපස මෙන්න මේ ලක්ෂණය තියෙන්න ඕනේ. මොකද්ද මේ තියෙන්න ඕනේ ලක්ෂණය? මෙන්න මේ ලක්ෂණය අපේ ජේම්ස් ක්ලියර්ගේ ඇටොමික් හැබිට් කියන පොතේ ජේම්ස් ක්ලියර් කතා කරනවා. හරි. මේක ජේම්ස් ක්ලියර් කතා කරන්න කලින් ඒ කියන්නේ හොඳ පුරුද්දක ලක්ෂණයක් ගැන මේ ජේම්ස් ක්ලියර් කතා කරන්නේ. මේ හොඳ පුරුද්ද කියන එක ජේම්ස් ක්ලියර් ඇත්තටම සමාන කරනවා හොඳ හැසිරීම වලට. ඒ කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් හොඳ පුරුද්දක් තියෙනවා කියන්නේ හොඳ හැසිරීමක් තියෙනවා. සාමාන්‍යයෙන් නරක පුරුද්දක් තියෙනවා කියන්නේ නරක හැසිරීමක් තියෙනවා. එතකොට කොහොමද මේ හොඳ හැසිරීම හදාගන්නේ? නැත්තම් කොහොමද මේ නරක හැසිරීම වෙනස් කරන්නේ? මෙන්න මේක ගැන ජේම්ස් ක්ලියර් අමුතු විදියකට පැහැදිලි කරනවා. අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. හරි, දැන් ජේම්ස් ක්ලියර් කිව්වනේ හොඳ පුරුද්දක් කියන්නේ හොඳ හැසිරීමක්. එතකොට නරක පුරුද්දක් කියන්නේ මොකද්ද? නරක පුරුද්දක් කියන්නේ නරක හැසිරීමක්. එතකොට අපිට හොඳ පුරුද්දක් හදාගන්න ඕන නම් හොඳ හැසිරීමක් හදාගන්න ඕනේ. නරක පුරුද්දක් අයින් කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? නරක හැසිරීම අයින් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ ජේම්ස් ක්ලියර් හොඳ හැසිරීම හදා ගැනීම සහ නරක හැසිරීම වෙනස් කිරීම සමාන කරන්නේ කෙලින්ම ලුණු ගෙඩියකට. එතකොට අයි මේ ලුණු ගෙඩියකට සමාන කරන්නේ? ලුණු ගෙඩිය ලක්ෂණ හුඟක් තියෙනවානේ. මෙමය ලුණු ගෙඩියකට සමාන කරන්නත් වෙනම වෙන හේතුවක් තියෙනවා. ඒක හේතුව මෙහෙමයි. දැන් ඔයා සාමාන්‍ය මේ ලුණු ගෙඩිය දිහා බැලුවොත් මේ ලුණු ගෙඩිය මොනවද තියෙන්නේ? ස්තර නැත්තම් කෙලින්ම ලේයර්ස් තියෙනවා. එතකොට දැන් මෙන්න මේ ලේ එකක් තියෙනවානේ. දැන් මේක ස්තරයක්නේ. එක ලේ එකක්. මේ ලුණු ගෙඩියකට සමාන කරන්නේ දැන් අපිට මේ පේන ස්තරය තියෙනවානේ. මේ පේන ස්තරයේ ඇතුලේ අපිට නොපෙනෙන දෙයක් තියෙනවා. දැක්කනේ? අපි මේ ස්තරය ගලවනකම් අපි ඒක දන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්තරය තියෙනවානේ. දැන් අපි මේක බැලුවම මේක ඇතුලේ තව ස්තරයක් තියෙනවා. අපි ඒක ගැන දන්නෙත් නැහැ. එතකොට අර ඇතුලට යන්න මොකද කරන්න ඕනේ? එළියේ ස්තරේ ගලවන්න ඕනේ. මොකද හැම වෙලේම ස්තරයක් පෙන්නනවා. ස්තරය අපිට පේනවා තමයි. මේ ස්තරයේ ඇතුලේ අපිට නොපෙනෙන දෙයක් තියෙනවා. එතකොට එන්නේ ඒ ස්තර ප්‍රොසෙස් එකේ හින්දා තමයි අපි මේ ජේම්ස් ක්ලියර් මේ අපේ බිහේවියර් නැත්තම් හැසිරීම වෙනස් කිරීම ලුණු ගෙඩියකට සමාන කරන්නේ. හැබැයි මෙන්න මේ බිහේවියර් හැසිරීම වෙනස් කරන ලුණු ගෙඩියේ දැන් මේ ලුණු ගෙඩියේ ස්තර හුඟක් තිබ්බට අපේ ජේම්ස් ක්ලියර් ලුණු ගෙඩියේ තියෙන්නේ නම් ස්තර 3යි. දැන් අපි බලමු මොනවද මේ ස්තර 3 කියලා. හරි, දැන් මේ ජේම්ස් ක්ලියර්ගේ ලුණු ගෙඩිය අපි කියවනේ ස්තර 3ක් තියෙනවා කියලා. දැන් අපි බලමු මොනවද මේ ස්තර 3 කියලා. හරිද? හරි. පළවෙනි ස්තරය තමයි ප්‍රතිපල කියන ස්තරය. දැන් මේ ස්තරය තියෙනවානේ. පේනව නේද? කමිදු zoom කරන හොඳට zoom කරන කමිදු. හරිද? මෙන්න මේ ස්තරය තියෙනවා. අපි මේකට කියමු ප්‍රතිපල ස්තරය කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මෙන්න මේ ස්තරය දිහා බලන එක්කෙනෙක්ට පේන්නේම ප්‍රතිපල. ඒ කියන්නේ අපි හිතමු ඔයාලට බර අඩු කරගන්න ඕනි කියලා. ඒතර ඔයාලට පේන්නේ මම කොහොමද කිලෝ 20ක් අඩු කරගන්නේ. මේක තමයි ප්‍රතිපලය. බලනවා පේන්නේ කිලෝ 20. ඔයාලට එක්කෝ ඒ ලෙවල් වල A3ක් ගන්න ඕන. ඔයාලට පේන්නේ ඒ ලෙවල් A3. ඔයාලට කෙලින්ම පේන්නේ A3. ඒ කෙලින්ම පේන්නේ කිලෝ 20. කෙලින්ම පේන්නේ ප්‍රතිපලය. ඕක තමයි එක ස්තරයක්. ඒතර අනිත් ස්තරය මොකද්ද? අපි ඒක ගන්න මේක ගලවන්න ඕනේ. හරිද? ඒක ගැලවුවම මෙන්න තියෙන අනිත් ස්තරය. දැන් අපි ජේම්ස් ක්ලියර්ගේ තියෙන එකේ ස්තර 3යි තියෙන්නේ. දැන් මේ අපි යන්නේ දෙවෙනි ස්තරයට. දෙවෙනි ස්තරය තමයි ක්‍රියාවලිය කියන ස්තරය. ඒ කියන්නේ මේ ස්තරය දිහා බලන එක්කෙනෙක්ට පේන්නේ ඔයාගේ ඉලක්කයට යන්න ඕනේ ක්‍රියාවලිය විතරයි. ඒ කියන්නේ ඔයාලට බර අඩු කරගන්න ඕනේ කියන්නකෝ. ඒ ඉලක්කයට යන්න ඕනේ මොකද්ද ක්‍රියාවලිය? ඩයට් කරන එක, එක්සර්සයිස් කරන එක. ඒතකොට මේ ස්තරය දිහා බලන එක්කෙනෙක්ට පේන්නේ අර ක්‍රියාවලිය විතරයි. මම කොහොමද ඩයට් කරන්නේ? මම කොහොමද පාඩම් කරන්නේ? මම කොහොමද එක්සර්සයිස් කරන්නේ? ඔන්න ඔය ටික තමයි. එතකොට අනිත් ස්තරය, වැදගත්ම ස්තරය. දැන් ඒතකොට අපි ක්‍රියාවලිය කියන ස්තරය ගැලෙව්වම අපිට හම්බ වෙනවා වැදගත්ම ස්තරය. එන්නේ ස්තරය තමයි අනන්‍යතාවය කියන ස්තරය. මේ අනන්‍යතාවය කියන ස්තරය හුඟක් වැදගත්. අපි ඒකට උදාහරණයක් තියෙනවා. අපි ඒකත් බලමු. මොකද්ද මේ අනන්‍යතාවය ස්තරය කියන්නේ? අනන්‍යතාවය ස්තරය දිහා බලන එක්කෙනෙක්ට ඉලක්කයක් පේනවා, ක්‍රියාවලියක් පේනවා. ඒත් වැඩිම පේන්නේ අනන්‍යතාවය කියන එක. අනන්‍යතාවය කියන්නේ ඔයාලට බර අඩු කරගන්න ඕනේ කියමුකෝ. ඒකේ මොකක්ද අනන්‍යතාවයක් එතනට කොහෙන්ද? එතකොට ඔයා ફોකස් කරන්නේ කොහොමද බර අඩු කරගන්න කියන එකවත් නෙවෙයි. කීයක් බර කිලෝ කීයක් අඩු කරගන්නවත් කියන එක නෙවෙයි. කොහොමද බර අඩු කරන එක්කෙනෙක්ගේ අනන්‍යතාවයක් ලබා ගන්න කියන එක. ඒක තේරෙන්නේ නැහැ. මම දන්නවා අනිවාර්යයෙන්. මට තේරුණෙත් නැහැ පළවෙනි පාර. ඒකට දීලා තියෙනවා ජේම්ස් ක්ලියර් ලස්සන උදාහරණයක්. මේ ජේම්ස් ක්ලියර් මේ උදාහරණය දෙන්නේ එයාගේ යාළුවෙක් ගැන. හරි, ඒ අනන්‍යතාවයේ ස්තරය ගැන පැහැදිලි කරන්න ජේම්ස් ක්ලියර් එයාගේ යාළුවෙක් වන බ්‍රයන් ක්ලාර්ක්ගේ කතාවක් අපි සමග බෙදා ගන්නවා. මේ කතාවෙන් ඔයාලට හොඳ අදහසක් එයි මොකද්ද මේ අනන්‍යතාවය කියන ලෙල්ලේ ඇති වැදගත්කම කියලා. මෙහෙමයි. ඒතර කවුද මේ බ්‍රයන් ක්ලාර්ක් කියන්නේ? බ්‍රයන් ක්ලාර්ක් කියන්නේ ජේම්ස් ක්ලියර්ගේ යාළුවෙක්. මේ ජේම්ස් ක්ලියර්ගේ යාළුවට බ්‍රයන්ට නරක පුරුද්දක් තිබිලා තියෙනවා. මේ නරක පුරුද්ද තමයි නියපොතු කන එක. මේ මිනිහා පොඩි කාලේ ඉඳන් නියපොතු කාලා. ඊට පස්සේ ලොකු වෙද්දිත් ඕක ටික පුරුද්ද අරගෙන ආවිල්ලා. කොහොම හරි ලොකු වෙද්දී මෙයා මහන්සිලා නියපොතු කන එක නවත්තලා තියෙනවා.
හරි දැන් නියපොතු කකා හිටිය දැන් ඒක නැත්තුව කොහොම හරි අපේ බ්‍රයන්ට ටික ටික එක වෙලාවට මේ නියපොතු කන හැඟීම ඇවිල්ලා තියෙනවා මොකද පුරුද්දන්නේ හරිද ඊට පස්සේ මෙයාගේ වයිෆ්ට කියලා තියෙනවා බලන්නකො මට තායි නියපොතු ගන්න හිතෙනවා අපි මෙහෙම වැඩක් කරමුද අපි පොඩ්ඩක් සැලූන් එකට ගිහිල්ලා මගේ නියපොතු වලට පොඩි ට්‍රීට්මන්ට් එකක් ගමු මොකද ඇයි එහෙම කිව්වේ කියන හේතුවක් තියෙනවා දැන් සාමාන්‍ය නියපොතු සැලූන් වල නියපොතු ට්‍රීට්මන්ට් දෙනවනේ ඒවා පට්ට ගණන්නේ කොහොමද දැන් පොඩ්ඩක් හිතන්න ඔයාගේ නියපොතු වලට හොඳ ට්‍රීට්මන්ට් එකක් ගත්ත රුපියල් 10000ක 5000ක හරි කීයකට හරි ඔයාලා ආය හපනවද නෑනේ සල්ලි ටිකනේ අපරාධේ බ්‍රයන්ුත් එහෙම හිතුවා බ්‍රයන් හිතුවා හරි මම නියපොතු වලට ට්‍රීට්මන්ට් එකක් ගත්තොත් මං ආයෙ ඕව හපන එකක් නෑ මොකද මගේ සල්ලි ටික වතුර යනවනේ මොකටද මං සල්ලි ටික වතුර දාන්නේ එන්නේ එහෙම හිතලා මෙයා වයිෆ් එක ගියා නියපොතු වලට ට්‍රීට්මන්ට් එකක් ගන්න කොහොම හරි මෙන්න මේ නියපොතු ට්‍රීට්මන්ට් එක ගද්දි මෙයාගේ නියපොතු බලපු එක්කෙනා බ්‍රයන්ට නියම කතාවක් කියලා දෙනවා බ්‍රයන්ගේ නියපොතු දිහා බලලා බ්‍රයන්ට කියලා තියෙනවා මේ බ්‍රයන් ඔයාගේ නියපොතු නම් මාර ලස්සනයි ඇත්තට මොඩල් කෙනෙක්ගේ වගේ කියලා බ්‍රයන්ටත් මේක පළවෙනි වතාවට ඇහුනේ බ්‍රයන්ුත් බැලුවා ඇත්තට මගේ නියපොතු එහෙම එච්චර ලස්සනද දැන් බ්‍රයන්ට මාර සතුටුයි මෙයා ඇත්තටම ගියා නියපොතු කන එක නවත්තන්න කියලා හිතන් දැන් එතනට ගියා මෙතන කට්ටිය කියනවා බ්‍රයන්ගේ නියපොතු මොඩල් කෙනෙක්ගේ වගේ කියලා ඊට පස්සේ බ්‍රයන් ගෙදර ගිහිල්ලා ආයි නියපොතු හපන්න හිතෙද්දි හපන්න හිතෙන්නේ නැහැ ඇයි ඒ මොකද බ්‍රයන් දැන් හිතනවා මම බ්‍රයන් කියන්නේ ලස්සන නියපොතු තියෙන එක්කෙනෙක් කියලා ලස්සන නියපොතුවට පවතින්න පුළුවන් දේව හැපුවොත් ඒතරයි බ්‍රයන් දන්න මම නියපොතු හැපුවොත් මට ආයි ලස්සන නියපොතු තියෙන්නේ නැහැ දැන් ලස්සන නියපොතු තියෙන එක්කෙනෙක් බ්‍රයන් වෙලා ඒක බ්‍රයන්ගේ අනන්‍යතාවයේ කොටසක් බ්‍රයන් උදේට නැගිටලා හිතද්දි මම බ්‍රයන් මං කවුද කියලා එයාට හිතෙනවා මම ලස්සන නියපොතු තියෙන එක්කෙනෙක් කියලා දැන් එයා මොනවා කරත් එයාගේ නියපොතු වලට කිසිම ඩැමේජ් එකක් වෙන්න දෙන්නේ නැහැ ඇයි ඒක එයාගේ අනන්‍යතාවයේ කොටසක් ඔන්න ඕක ගැන තමයි අපේ මේ බ්‍රයන් නෙවෙයි අපේ ජේම්ස් ක්ලියර් මේ ලුණු ගෙඩියක් අරගෙන ඇත්තටම කතා කරන්න බලන්නේ. හරි. එතකොට දැන් අපි මේ ලුණු ගෙඩිය උදාහරණයක් බැලුවොත් දැන් අපි ලුණු ගෙඩිය කියවන ස්තර තුනක් තියෙනවා කියන්නේ. ප්‍රතිඵලය තියෙනවා, ක්‍රියාවලිය තියෙනවා, අනන්‍යතාවය තියෙනවා. හුඟක් අය පටන් ගන්නෙ ප්‍රතිඵලයෙන් යන්න. මුලින්ම කරන්නේ ප්‍රතිඵලය කියන ලෙල්ලට ෆෝකස් කරන එක. දැන් මේක නිකන් මීෝ කාලා වගේ හරි. මුලින්ම කරන්නේ ප්‍රතිඵලය කියන ලෙල්ල දිහා බලන එක. ඊට පස්සේ කරන්නේ ක්‍රියාවලිය දිහා බලන එක. ඊට පස්සේ අනන්‍යතාවයට යන්න හම්බෙන්නේ නැහැ. එයාගේ පුරුද්ද නැති වෙලා යනවා. මොකද ඇතුළට යන්න පුරුද්දෙන් ලොකු ප්‍රතිරෝධයක් දෙනවා. ඒ හින්දා අපිට අපේ ජේම්ස් ක්ලියර් කියනවා ඔයා ප්‍රතිඵලයෙන් පටන් ගන්න එපා. එකටම බලන්න අනන්‍යතාවය. ඔයාගේ ඉලක්කයට යන එක ඔයාගේ අනන්‍යතාවයේ කොටසක් කරගන්න. එතනින් පටන් ගත්තනම් ඔයා දන්නේම නැතුව ඊළඟට ඔයා මොකටද යන්නේ? ඔයා ඊළඟට යන්නේ ක්‍රියාවලිය කියන ලුණු ලෙල්ලට. ඊට පස්සේ තමයි ඔයා යන්නේ ප්‍රතිඵලයට. ඔයා දන්නේම නැතුව අර ඔයාගේ ඉලක්කයට ගිහිල්ලා. හැබැයි ඒක හුඟක් ස්ථාවර විදිහකට ඔයා යන්නේ. හුඟක් සස්ටේනබල් ප්‍රොසෙස් එකක් මේක. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද මම මගේ අනන්‍යතාවය හොයාගන්නේ? මේ ජේම්ස් ක්ලියර් කියන විදිහට ඒක එච්චර ලේසි නෑනේ. මෙහෙමයි. ඒකට ජේම්ස් ක්ලියර් ලස්සන උදාහරණ ටිකක් දීලා තියෙනවා. අපි එන්නේ ඒක ඊළඟ වීඩියෝ එකේදී බලමු.